සුබ දවසක් හැමෝටම. කොහොමද ඔයාලට? හොඳින් ඉන්නව නේද? පාන්දරම වැඩ ටික ඉවර කරලා උයන පියන වැඩ ඉවර කරලා දුවලා පිටත් වුණාට පස්සේ ඔන්න චුට්ට වෙලාවක් වත්තේ ඇවිදලා අද දවසේ වැඩ ටිකට ලෑස්ති වෙන්න තමයි හදන්නේ. අදත් අපි විශේෂ වැඩක් කරනවා. ඉතින් සෑහෙන කාලයක් තිස්සේ ප්ලෑන් කරපු වැඩක්, මගහැරලා ගිය වැඩක් කොන්න හිටි හැටියෙම කරන්න තමයි හදන්නේ. ඔක්කොටම ඉස්සෙල්ලා කැම ටික උයාගෙන ඉන්න ඕනේනේ. ඒක නිසා බත් උයලා, මේ කරල් තෙල් දාලා, කරෝල තෙල් දාලා, ගුව මැල්ලුමකුත් හදාගත්තා. උයන පියන වැඩ ටික වේලස්සනම කරගත්තාම අද දවසේ කරන්න තියෙන වැඩවලට පහසුවක්. ඉතින් මේ තියෙන්නේ දෙවනි වතාවට වෙනස් වුණ මගේ ගෙවත්ත. මුලින්ම තිබ්බ විදිය තමයි මගේ මං අන්තිමට ගෙනාපු වීඩියෝ එකේ ඔයාලා දැක්කේ. ඉතින් අපේ ඩැනේජ් වල හදලා එතන අලුත් වැඩියා කරාට පස්සේ තියෙන මල් පැල ටික ගොඩාක් විනාශ වෙලා ගියා. තියෙන පෝච්චි ඒවා මේවා එහෙට මෙහෙට කළා. ඔන්න දැන් මං යාන්තම් පොඩ්ඩක් දැන් හරි ගස්සගෙන එනකොට ඔන්න ආයෙත් දෙවනි වතාවටත් දැන් මේ පැල ටික එහාට මෙහාට වෙන්නයි යන්නේ. මොකද මේ පැලවලට වඩා වැදගත් රාජකාරියක් අද කෙරෙනවා. පැල ඉතින් මම පරිස්සමින් පොඩ්ඩක් අයිනෙන් අරන් තියාගන්නවා. තියාගන්න බැරි ඒවා පුළුවන් තරම් try කරනවා බේරගන්න. බැරි වුණොත් ඉතින් කරන්න තියෙන වැඩේට මුල් තැන දීලා ඒක කරගන්නවා. කුරුල්ලොන්ට නාන්න තියලා තියෙන භාජනේ, එතකොට මේ බැරල් එක මෙන්න මේ වගේ තව පහලින් තියෙන මෙන්න මේ පෝච්චි ටික මම ඉක්මනට අයින් කරගන්නවා. මොකද දැන් මේ වැඩේට කතා කරපු බාසුන් නැහැලා ඇවිල්ලා ඉන්නේ. ඉතින් අද දවසේ කෙරෙන්න යන්නේ මෙන්න මේ ප්‍රමාණය. කියන්නේ මේ ගේ දොරකොඩ ඉඳලා ඔන්න ඔය ලොකු ගහ ළඟ ඉඳලා මෙතන ඉඳලා අර උඩහාට යනකම්ම අපේ තාප්පේ ගහන්න. මොකද ගෙයක් දොරක් ඉඩමක් එහෙම පිළිවෙලක් වෙන්න නම් ඒවයි මායිම් නිරවුල්ව තියෙන්න ඕනේ. ඉතින් ඔන්න බාසුන් ඇවිල්ලා ඉන්නේ, ගෝලියොත් ඇවිල්ලා ඉන්නේ. ඒගොල්ලෝ කිව්වා මට මේ පැත්තකට වෙලා ඉන්න, පැල ටික පුළුවන් විදිහට ඒගොල්ලෝ අයින් කරලා දෙන්නම් කියලා. ඉතින් මෙන්න මේ පේන අපේ තාප්පේ ගහන්න කිට්ටුවටම තියෙන උඩහා මායිමේ තමයි මේ අන්නාසි ගස් ටික තියෙන්නේ. ඉතින් දැන් මේක මට 4-5 වතාවක්ම අන්නාසි දුන්නා. ගෙදර ආයට ඇති වෙන්න කන්න එක ගෙඩියක් නෙවෙයි, එනකොට 3-4ක්ම එනවා. තව ගේ පිටිපස්සෙත් තියෙනවා. ඉතින් ওই විදිහට මට සෑහෙන පළදාව දීපු ගස් ටිකක් තමයි මේ. ඉතින් අද ඒකත් ගැලවිලා අයින් වෙනවා. බාසුන්නයකින් මං ඇහුවා මේ ටික ගලවන්න නැතුව පුළුවන්ද කියලා. ඉතින් එයා කිව්වා ඒ පැල ටික තිබුණොත් එතන යට වෙලා යන නිසා ඕමනා ටික කඩාගෙන පැල ටික අයින් කරගන්න ආයි කොහෙන් හරි හිටව ගන්න පුළුවන් කියලා. ඉතින් ගොඩක් දුකෙන් හරි මම මගේ මේ ගොඩක් ආදරය කරන මගේ අන්නාසි පැල ටික ඔන්න මං ගලවලා අයින් කරගන්න තමයි හදන්නේ. මිනිස්සු වෙලා ජීවත් වෙන අපිට උමනා දේවල් කරගන්න හැමතිස්සෙම උදල් අතේ නෑ. ඉතින් බොහොම අමාරුවෙන් ඉතුරු කරලා සීට්ටු දාලා තමයි අපි අපේ උමනා දේවල් කරගන්න මූලික අඩිතාලම දාගත්තේ. ඉතින් දැන් ගෝලියෝ දෙන්න හොඳට වැඩ මේ මායිමට, මොකද මේ මායිම තියෙන්නේ උඩහ ගෙවල් දෙකකට යන්න තියෙන පාරක් මායිම් වෙන විදියට. ඉතින් මෙන්න මේ කණුව ළඟට තමයි මේ තාප්පේ අපි අද සම්පූර්ණ කරගන්න හදන්නේ. අද කිව්වට ඉතින් අදම මේක කරගන්න වෙන්නේ සතියක් විතර යනවා කියලා තමයි කිව්වේ. මොකද ලොකු පස් කන්දක් තියෙනවා කපන්න. කබොක් පස තියෙන්නේ හරි හයියයි. ඉතින් මුදල් කොහොමද ගාන කතා කරගෙන දවස් කීයක් යනවද කියලා කතා කරගෙන ඔන්න ඉතින් වැඩේ පටන් ගත්තා. මහත්යත් රටනේ. ඉතින් මම මේ හැමදේම ගණන් හිලව් ඇතුව ඔක්කොම ලියලා කරලා පිළිවෙලකට කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ බලන්නකෝ ඒ ආසේ අපේ සුසු කටුස්සෙක් අල්ලගෙන
කටුස්ස මොකද කරේ? එයාගේ දිවේ එල්ලිලා. ඉතින් ඔන්න මං අන්නාසි ටිකත් කඩාගෙන ආවා. අද දවසේ ඉතින් බොහොම වෙහෙසකාරී දවසක් වුණත් බොහොම සතුටින් බලාපොරොත්තුවක් ඉෂ්ට කරගත්තා කියන සතුටින් දවස නිමා කරන්න තමයි හදන්නේ. ඉතින් අදත් ගිහිල්ලා ඉක්මනින්ම ආයෙ එන්න. පොරොන්දු දෙන්නත් බයයි. මොකද කියන ඉක්මනින් එන්න බැරි වෙන නිසා කොහොම වෙතත් ඉක්මනින් එන්න බලාපොරොත්තු වෙනවා. හැමෝටම බුදු සරණයි. සමහර වෙලාවට අපි ගන්න තීරණ අපි වෙනුවෙන්ම නෙවෙයි. අපි හැමදාම ජීවත් වෙන අය නෙවෙයිනේ. ඉතින් අපේ දරුවන්ට කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැති වෙන්න ඉඩම් මායෙන් වෙන් කරලා හදන්න තියෙන දේවල් පුළුවන් ප්‍රමාණයෙන් හදලා දීලා එයාලට නිදහසේ ජීවත් වෙන්න ඉඩ හදන එක තමයි ගොඩක් වෙලාවට දෙමව්පියෝ විදියට අපිට කරන්න පුළුවන්. ඉතින් ඒකේ කොටසක් තමයි මේ විදියට අද සිද්ධ වෙන්නේ. මොකද මහත්තයා රට හිටියට අපි කතා බහ කරලා මුලින්ම යානම් කැමති උනේ නෑ මේ වැඩේට. මොකද මේ මුදල් අතේ තියාගන්න ඕනේ කාලයක් නිසා. ඒ වුණාට මං හිතුවා මුදල් අතේ තියාගත්තාම නැති ප්‍රශ්න එනවා, වියදම් වෙන ක්‍රම හැදෙනවා. ඉතින් ඒ නිසා කරන්න තියෙන දෙයක් පිළිවෙලට කරලා ඉවර කරන්න ඕනේ කියලා. ඉතින් ඔන්න බඩු ගෙනල්ලා බාසුන් වල ලෑස්ති කරගත්තා. පුළුවන් ප්‍රමාණයක් අද ඉවර කරගන්නවා කියලා. ඉතින් අද දවසේ වැඩ ටික ඉවරයි. එයාලට අවශ්‍ය කරන ගනුදෙනු දීලා එයාලා පිටත් වෙලා ගියාට පස්සේ තැන් වල දාලා තිබුණ බඩු මුට්ටු හැමත් පිළිවෙලකට අරන් තියලා හෙට දවසේ වැඩ ටික පහසු කරගන්න ක්‍රමයක් විදියට අවශ්‍ය කරන බඩු මුට්ටු ළඟපාතින්ම අරන් තියලා අද දවසේ වැඩ ටික ඉවර කරගන්න තමයි හදන්නේ. බොහොම වෙහෙසකාරී දවසක් වුණත් සතුටු සිතින් අද දවසේ නිමා කරන්න තමයි හදන්නේ. අතුරුපසත් කාලා රැටත් කෑම ලෑස්ති කරලා ඉතින් තවත් දවසක හම්බ වෙන්න එනකන් ගිහිල්ලා එන්න තමයි ලෑස්ති වෙන්නේ. හැමෝටම බුදු සරණයි. සතුටින් පරිස්සමින් ඉන්න.